සුබෝදෑසනක් පින්බර දවසක්. අද අපි ආවා ඔක්කොඳ දේවාලයට. දේවාලයට එන ගමන් ඔක්කොඳට එන්නේ මොණරාගල, සිඹලාණ්ඩුව, පොතුවිල්, පානමින් කුමන කැලේට එනකොට කුමනට කැලේට එන්න කිලෝමීටර් 17ක් වගේ තියෙන ඔක්කොඳ දේවාලයට කැබ්ලිත්තට යන පාරේ මේ ඔක්කොඳ දේවාලය ලොකු ගලක් තියෙනවා. මේ දවස්වල පාද යාත්‍රාව පටන් ගන්න හදන්නේ. දැන් ටික කට්ටිය එනවා මේ දවස්වල. මේ මාසේ 18 20 වගේ වෙනකොට පාද යාත්‍රාව පටන් ගන්නවා. ඒ තමයි ඔක්කොඳ ගල. අර උඩින් පේන්න තියෙන ප්‍රාර්ථනා දේවාලය. ප්‍රාර්ථනා ගල කියලා කියනවා මෙතනට. උඩින් නම් බලනකොට හරි ලස්සනයි. මේ වගේ තැන්වලට ඕගොල්ලොත් එන්න. හාස්කම් වලින් පිරිච්ච තැනක්. නගින ගමන් ඉන්නේ කතරගම දෙයියන්ගේ අඩවිය. කිසිම පෑයුම් කාලෙක මේ ගල උඩ දැන් නම් පොඩ්ඩක් හිඳිලා, නමුත් මේක හිඳෙන්නේ නැහැ. මේ ප්‍රමාණය ඕනම පෑයුම් කාලෙක මේ වතුර තියෙනවා මේ විදිහටම. මේක ගොඩක් ජඹුරයි කියලා තමයි කියන්නේ. මේ ගල උඩ තියෙන මේක. කතරගම දෙයියන් වල්ලි අම්මා රැගෙන ඔකදට වැඩියා කියලා තමයි කියන්නේ. මේ ගල උඩ ඉඳන් බලනකොට අවට පරිසරය එහා පැත්තෙන් බීච් එක තියෙන්නේ. ලස්සන පරිසරයක් එක්ක තියෙන වට වෙලා. බීච් එක ප්‍රධාන පාර ඉස්සරහින් තියෙන කුමන වනජීවියකට ඇතුල් වෙන ඒ පැත්ත ඔය තියෙන්නේ පේන්නේ ඔය පාරක් වගේ තියෙන්නේ. වනජීවිගේ ගේට්ටුව තමයි අර තියෙන්නේ. කැබිලිත්තට යන පැත්ත. මේ පානමින්දම් මේ කුමන අපි බලන්න එනකොට තියෙනවා මේ අතරමඟදී පානමින්දම් කුමන පැත්තට කිලෝමීටර් 8ක් විතර වගේ එනකොට 8ක් වගේ තියෙන්නේ. 8ක් වගේ එනකොට තියෙනවා මේ කුඩිම්බිගල පන්සල. ඒකත් හරි ලස්සන පන්සලක්.
ඒක කියන්නේ ආරාමයක්, පන්සලක් නෙමෙයි. ගල් වලින් වටවිච්ච භාවනා නිරෝගී භාවනා කරන හාමුදුරුවෝ ඉන්නවා. රහතන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේ ඒකත් මේ කුමන අපේ මේ කුමන පැත්තට එනකොට එතනත් ලස්සන තැනක්, එතනත් බලාගෙන එන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න එන්න. මේවා සැඟවිච්ච තැන් ගොඩක් ලස්සන පරිසරයක් එක්ක වටවිච්ච තැන්. අපි යමු මොකද දේවාලයට දැන්. අර උඩ තියෙන ප්‍රාර්ථනා ගල. ඒකෙන් ප්‍රාර්ථනාවක් කරොත් ඒ ප්‍රාර්ථනාව හරියනවා කියනවා. ප්‍රාර්ථනා ගල. යාළුවෝ වගේක් ඉන්නවා. අපි යන් උකර දේවාලයේ පැත්තට. මේ දවස්වල හීට් එක වැඩි. හීට් එක ගොඩක් තියෙනවා. දේවාලයට යන ගමන් පොඩි තැන් තියෙනවා. කතරගම දෙයියන්ගේ අඩවිය. උකන්ද දේවාලයට ආවා. ඇවිදගෙන එන්න ඕන පොඩ්ඩක්. උකන් දේවාලය. හාස්කම් වලින් පිරිච්ච මේ පින් අඩවිය, පින්බර අඩවියට ඔයාලත් එන්න බලන්න. මේ සැඟවෙන මේ තැන් ගොඩක් වටින තැන්. කතරගම දෙයියන්ගේ අඩවිය. ගොඩක් සෙනග එනවා මේකට බලන්න. දේවාල පූජාව තියෙන්නේ දවල් 12ට.